ආයිබෝවන් එකතු වෙලා ඉන්න SW Gadgets සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ වර්ෂාව සූර්ය පැනල් වලට බලපානවාද යන්න පිළිබඳවයි. මුලින්ම කියන අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මෙනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා. වර්ෂාව සූර්ය පැනල් වලට බලපායි. නමුත් සාමාන්‍යයෙන් හානියක් සිදු කිරීමට වඩා ධනාත්මක නඩත්තුව හා සම්බන්ධ ආකාරයකින් වැසි සහිත කාලගුණය తాවකාලිකව විදුලි නිෂ්පාදනය අඩු කරන අතර එය පැනල් පිරිසුදු කරන අතර දිගු කාලීන වඩා හොඳින් ක්‍රියා කිරීමට උපකාරී වේ. හොඳයි අපි දැන් බලමු වර්ෂාව සූර්ය පැනල් වලට බලපාන ආකාරය. බලශක්ති නිෂ්පාදනයේ తాවකාලික අඩුවීම. අඩු හිරු එළිය වර්ෂාව සාමාන්‍යයෙන් තද වලාකුළු සමග ඇතිවන අතර එමගින් පැනල වෙත හිරු එළියේ තීව්‍රතාවය අඩුවන අතර එමගින් විදුලි බල උත්පාදනය අඩු වේ. ප්‍රතිදානය පහත වැටීම වැසි සහිත හෝ අධික වලාකුළු සහිත දිනවල සූර්ය බලශක්තිය නිෂ්පාදනය සාමාන්‍ය නිෂ්පාදනයෙන් 30% සිට 50% දක්වා පහත වැටිය හැකි අතර සමහර විට දැඩි කුණාටුවලදී 10% සිට 20% දක්වා අඩු විය හැක. අඛණ්ඩ ක්‍රියාකාරීත්වය පහත වැටීම නොතකා වැසි දිනවල පැනල් තවමත් විදුලිය ජනනය කරයි. ඒවා ක්‍රියා කිරීමට සම්පූර්ණයෙන්ම නතර නොකරයි. කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම. මෙම සුන්බුන් ඉවත් කිරීමෙන් හිරුවෙලිය නැවත පැමිණීමත් පසු වර්ෂාව මගින් පැනල ඒවායේ ප්‍රශස්ත කාර්යක්ෂමතාව යථා තත්ත්වයට පත් කරයි. උෂ්ණත්වය නියාමනය. සිසිලන පැනල් සූර්ය පැනල් සිසිල් වූ විට වඩාත් කාර්යක්ෂම ක්‍රියා කරයි. වර්ෂාව පැනල් මත සිසිල් කරයි. උණුසුම් වියලි තත්ත්වයන් සාපේක්ෂව හිරුවෙලිය වැටී ඇති විට කාර්යක්ෂමතාව වැඩි කළ හැකිය. දිගු කාලීන ආරක්ෂාව සහ කල් පැවැත්ම. ජල ආරක්ෂිත නිර්මාණය. සූර්ය පැනල කාලගුණයට ඔරොත්තු දෙන සහ කල් පවතින ඒවා ලෙස ඉදිකර ඇත. ඒවා අභ්‍යන්තර රැහැන් වලට හානි නොවන අධික වර්ෂාව සහ තෙතමනයට ඔරොත්තු දෙන ලෙස ඒවා නිර්මාණය කළ ඇත. දුර්ලභ හානි. දුර්ලභ වුවත් ඉතා පැරණි පද්ධතිවල හෝ දුර්වල ස්ථාපනය හරහා ගැටලු මතුවිය හැකි නමුත් නවීන පැනල සඳහා වර්ෂාව සැලකිය යුතු අවධානයක් නොවේ. හොඳයි අපි මේක සාරාංශයක් ලෙස ගත්තොත් වර්ෂාව යන වාසිදායක ස්වාභාවික නඩත්තු මෙවලමක් වන අතර එය ඇත්ත වශයෙන් වැසි පවතින අතර තුර විදුලි උත්පාදනය අඩු කළද පැනල පිරිසුදු කාර්යක්ෂමතාව තබා ගනී. හොඳයි අද අප සාකච්ඡා කරේ වර්ෂාව සූර්ය පැනලට බලපානවාද යන මාතෘකාව යටතේ කෙටි වීඩියෝ එකක් තමයි ඉදිරිපත් කරේ. ඔබටත් මේ වීඩියෝ එක සම්බන්ධව කිසියම් ගැටලුවක් ඇත්නම් පහලින් ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු.